අපි ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අඛණ්ඩ සත්‍යාග්‍රහයක් අද දිනේ ඉඳලා පටන් ගන්නවා. මේකට උත්තරයක් දෙන්න කියලා අපි කියනවා. ඒ නිසා සියලුම විද්වතුන් බුද්ධිමතුන් සියලු දෙනාට අපි ආරාධනා කරනවා. අපිත් එක්ක මේ සටන ජයග්‍රහණය කරන්න අත්වැල් බැඳ ගන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා. අපි ආවේ යන්න නෙමෙයි. අපි ආවේ ඉන්න. උත්තරයක් අරගෙන යන්න තමයි අපි ආවේ. ඒකට උත්තර දෙන්න ප්‍රමාද නොතින් අපි මෙතන මාරාන්තික උපවාසයක් ආරම්භ කරන්න පසුබට වෙන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් කටයුතු කරනවා කියන කාරණාව මතක් කරනවා. ඒක නිසා ජීවිත පූජා කරලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න එපා. පාලකින්ට බලධාරීන්ට නිලධාරීන්ට කියනවා මේකට කඩිනමින් උත්තරයක් දෙන්න කියලා අපි පාලකින්ට බල කරලා කියනවා. අපි අද දවසේ ඉඳලා සත්‍යාග්‍රහය ආරම්භ කරනවා. ඒකට උත්තරේ ප්‍රමාද නොදී මාරාන්තික උපවාසයක් දක්වා මේ සටන අරගෙන යනවා. අපි ආවේ යන්න නෙමෙයි උත්තරේ අරගෙන යන්න කියලා අපි පාලකින්ට මතක් කරනවා. ඒ වගේම අද දවසේදී ගුරු සංගම් ගණනාවක් අපිත් එක්ක සම්බන්ධ වෙයි. මේ වෙනකොට ජාතික ගුරු ව්‍යාපාරය අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. අපි එතුමත් එක්ක කතා කරන්න සූදානම්. අයියේ ඇත්තම අතිශයින් සාධාරණ සටනක්. ජයසිංහල අද ඒගොල්ලෝ මන්ත්‍රීලා වෙලා අද ඒගොල්ලෝ ඇමතිලා වෙලා ඔවුන්ගේ ඒ එදා දරපු ස්ථාවරය අංශක 180කින් ආපස්සට හරවගෙන අපි දන්නේ නැහැ මේගොල්ලෝ දැන් කතා කරන්නේ කටින්ද එදා කතා කරේ කටින්ද කියලා. ඒකෙන්ද අපි අද දවසේ මේ යෝජනා කරන්නේම ජාතික ගුරු ව්‍යාපාරයේ විදියට ඔබේ ස්ථාවරයන් අකුලන්න කියලා නෙවෙයි. ඔබ එදා දරපු එකම එක ස්ථාවරයක් හෝ ක්‍රියාත්මක කරලා ඔබ සාධාරණයි කියලා මේ රටට පෙන්වන්න කියලා අපි මහින්ද ජයසිංහලට ඒ වගේම චන්දන සූර්යාරච්චිලාට කියනවා. ඒ වගේම අපි කියනවා ජාතික ගුරු ව්‍යාපාරයේ විදියට භාෂා සංවර්ධනයේ මේ සටන අතිශය සාධාරණයි. ඒක නිසා මේක සුවිශේෂී අවස්ථාවක් විදියට සලකලා මේගොල්ලෝ විභාග තියන්න උත්සාහ දරන්නේ නැතුව නැවත ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්න. හැකි ඉක්මනින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළා මේ ප්‍රශ්න විසඳන්න. මේක ඛේදවාචකයක් වෙන්න ඉඩ තියන්න එපා කියන කාරණේ අපි ජාතික ගුරු ව්‍යාපාරයේ දර ආණ්ඩුවට බල කරලා කියනවා. ඒ විතරක් නෙවෙයි අපිට දිය හැකි උපරිම සහයෝගය මේ සටනේදී පාසල් සංගම් ධාරණ විදියට මේ සහෝදරින්ට දෙනවා කියන විශ්වාසයෙන් අපි ප්‍රකාශ කරනවා. බොහොම ස්තුතියි.